අදත් ඔයාලා එකතු වෙන්නේ සුපුන් ටෙක්නී YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරි විදිහට YouTube thumbnail එක edit කරගන්නේ කියලා. YouTube channel කෙනෙක් නම් දන්නේ නැති YouTube thumbnail එක තමයි YouTube වීඩියෝ එක දෙන්න වැදගත්ම කොටස වෙන්නේ. ඒක හරියට නැත්නම් ඔයාලට YouTube වීඩියෝ වලට views එන්නේ ඔයාලා වීඩියෝ එක ඇතුළේ කොච්චර හොඳට හදලා තිබ්බත් thumbnail එක හොඳට නැත්නම් views එන්නේ නැහැ. ඉතින් අපි හොඳ thumbnail එක හදාන්නේ කොහොමද කියලා හොඳ app පාවිච්චි කරලා ඒක හදන විදිහ මුලින් ඉඳන් ඔයාලට මම කියලා දෙන්න step by step. ඉතින් අපි intro එකට ගිහිල්ලා ඒ සම්බන්ධව කතා කරමු. මුලින්ම ඔයාලා thumbnail එක edit කරන්න කලින් app දෙකක් use කරනවා thumbnail එක edit කරන්න. ඒ app දෙක ඔයාලා ඉස්සෙල්ලා download කරගන්න ඕනේ. ඒ app දෙක තමයි Pixel app එකයි Canva app එකයි. ඔයාලට Canva app එක නැතත් website එකේ ගන්න පුළුවන්. කොහොම app එක තමයි හොඳම app එක තමයි recommend කරන්නේ. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා ඒ දෙක download කරගෙන ඉන්න. මම ඒ දෙක download කරලා තියෙන්නේ. Pixel app එක Canva app එක දිනා. ඊට පස්සේ ඔයාලා ඒකේ මුලින්ම Pixel app එක open කරගන්න ඕනේ. Pixel app open කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. interface එක open වුණාට පස්සේ ඔයාලා මෙතන ලකුණු අත පැත්තේ උඩ කෙළවරේ තියෙනවා මෙතන ටික් තුනක් වගේ එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතන option කිහිපයක් පෙන්නනවා. ඔයාලා මෙන්න මෙතන පස්සේට තියෙන image size කියන option එකට යන්න. ඒකට ගිහිල්ලා දැන් තියෙන මෙතන custom කියලා ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටික් එක ක්ලික් කරලා මෙතනින් ඔයාලා තෝරගන්න ඔයාලා දැන් YouTube thumbnail එකක් හදන නිසා YouTube thumbnail එකක් දාගන්න banner නම් banner. ඒ විදිහට ඔයාලට මේකේ option එක මාරු කරගන්න පුළුවන්. YouTube thumbnail එක හදන නිසා මෙන්න මේ YouTube thumbnail කියන option එක ක්ලික් කරලා එන okay දෙන්න. එහෙනම් දැන් අපේ photo එක YouTube thumbnail එකකට හරියන size එකට හැදිලා තියෙන්නේ. දැන් තියෙන ඔයාලට මේක edit කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන new text කියලා වචනයක් ඇති අන්න ඒක උඩ double tap කරන්න. ඒක double tap කරාට පස්සේ ඔයාලට මෙන්න මේ interface එක open වෙනවා. ඔයාලට පස්සේ මෙන්න මේ new text කියන එක select කරගන්න පුළුවන්. ඒක select කරලා පස්සේ ඔයාලා කැමති ඔයාලා thumbnail එකට add කරන්න හිතන් ඉන්න text ටික මෙතෙන්ට add කරන්න. ඔයාලට ඕන font එකක් add කරන්න පුළුවන් සීනල වුණත් අවුලක් නැහැ. මෙතන මම උදාහරණයක් වශයෙන් YouTube thumbnail කියලා ගහගන්නවා. ඒක අපි YouTube කියන ගුඩින් දාලා අනිත් යටට ගමු. ඊට පස්සේ අපි type කරලා text එක මෙන්න විදිහට මෙතෙන්ට වැටලා දිනවා. ඔයාලට මෙන්න මෙතනින් මේක zoom out zoom in zoom out කරගන්න පුළුවන්. අපිට ඒ option එක වැඩි ටික හරි ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන යට දෙවෙනියට ඒ අකුරක් වගේ logo එකක් තියෙනවා. icon එක අන්න ඒක click කරගන්න. ඒක click කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතනින් තමයි ඔයාලා type කරගත්තු text එක edit කරන්න තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ මෙන්න මෙහෙට යනකොට ඔයාලට මුලින්ම හම්බුණා size කියලා එකක්. අන්න ඒක මේකේ text වල size එක අඩු වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන හරිය දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන colors කියලා දැනක් තියෙනවා. ඔයාලට color මාරු කරගන්න පුළුවන් එතනින් ඔයාලා text එකේ. තව ටිකක් එහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන font කියන එක බලන්න පුළුවන්. අකුරු වල font එක. ඔයාලට ඕන font එකක් දාන්න මෙතන font එක හරි ගොඩක්. ඉතින් මම මෙන්න මේ font එක දාගන්නවා උඩට. ඔයාලට ඒක දාගත්ත පස්සේ අමුතුම look එකක් එනවා ඔයාලගේ text එකට. ඊට පස්සේ කොටසක් තියෙනවා style කියලා. B අකුර icon එකක් වගේ. ඒ ඊට පස්සේ ඔයාලට මෙන්න අකුරු අලගල්ලා හදාගන්න පුළුවන්. අකුරු වලින් ඉරක් ගහලා ඔන්න හදාගන්න පුළුවන්. ඒකේ පොඩි වැඩ ටිකක් එකෙන් කරගන්න පුළුවන්. එතනත් එහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන spacing කියලා දෙනවා line spacing කියලා දෙනවා. ඔයාලට මෙතන spacing කියන දේ ඊට පස්සේ අකුරු අතර gap එක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. line space වලට ඊට පස්සේ ඔයාලට මෙතන පේලි අතර තියෙන gap එක අඩු වැඩි කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ ඔයාලට stroke කියලා එකක් තියෙනවා. එන්න මෙතන enable තියෙනවා. මේක enable දුන්නාට පස්සේ ඔයාලට අකුරු වටේට outline එකක් එනවා. ඒකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකේ ඕන කල එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඒ edit කරගෙන පස්සේ ඔයාලා මෙන්න මෙතන හරි ටික් එක දෙන්න. එතනින් හැබැයි ඔයාලට shadow කියලා එකක් තියෙනවා. අන්න ඒකත් enable කරගන්න.
ඒක enable කරලා පස්සේ ඔයාලගේ text වල shadow එක බලා ගන්න පුළුවන්. ඒක ලොකුට වෙන්නේ නැහැ. ඒක ලාවට මට අමුතු look එකක් එන විදිහට තමයි ඒක තියෙන්නේ. එතනින් පස්සේ ඔයාලට මෙන්න මෙතන inner shadow කියලා දෙනවා. shadow කෙනාට පස්සේ අන්න ඒක ක්ලික් කරගන්න. ඒකත් ඔයාලා අර විදිහට enable කරගන්න. ඒක enable කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතන ඕන කල එකක් දෙනවා. එතකොට ඒකේ shadow එක ඉන්නේ ඇතුළට. අකුරු වලින් ඇතුළට තමයි ඒකේ shadow එක ඉරනල් එන්නේ. ඔයාලට ඒක හදාගන්න පුළුවන් ඕන කල එකක් දාලා. ඒ වැඩ ටික වෙනවා පස්සේ එතන ටික් කියලා දෙන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන අන්තිමටම option එකක් තියෙනවා reflection කියලා එකක්. අන්න ඒකත් enable කරගන්න. ඊට පස්සේ ඔයාලා ටයිප් කරපු අකුරු ටික ආයේ කණ්ණාඩිය වගේ මේක ආයේ යටටම පරාර්ථනලා වගේ පේන විදිහට හදාගන්න පුළුවන්. ඒකට අමුතුම look එකක් කරන thumbnail එකට ඔයාලගේ. ඉතින් text වල වැඩ ටික ඒ විදිහට ඉවර කරගත්ත පස්සේ ඔයාලට background එකට තමයි තියෙන්නේ. ඒකට ඔයාලට යන්න යනවා අන්තිම option එක මෙන්න මෙතන පින්සලක් වගේ option එකක් තියෙනවා. අන්න එතනට යන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේගේ option කීපයක් බලා ගන්න පුළුවන්. මෙතන එක එක විදිහේ option ගොඩක් තියෙනවා. ඔයාලට brightness, contrast, hue, saturation කියලා noise, vintage කියලා තියෙනවා. ඔයාලා අන්තිමට මෙන්න මෙතන HUE කියන එක ක්ලික් කරගන්න. මේක විතරක් ඔයාලට මේකේ background එකේ color එක mix කරලා ඕන විදිහට පාට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක ඔයාලට කැමති පාටක් දාන්න ඊපස්සේ මෙතන හරි ටික් එක දෙන්න. ඉතින් පස්සේ ඔයාලා contrast කියන එකට යන්න. ඊට කලින් තියෙන එකට HUB කියන එකට පස්සේ ඊපස්සේ තියෙන contrast කියලා අන්න ඒක ක්ලික් කරගෙන ඒක මෙන්න මෙහෙම භාගයක් දුරට වැඩි කරගෙන සම්පූර්ණ දුරට වැඩි කරගන්න එපා. එළිය වැඩි වුණාට පස්සේ ඔයාලා ටෙක්ස්ට් ටික බොඳ වෙන්න පුළුවන්. ඉතින් ඒක 50ට වගේ වැඩි කරගන්න ඔයාලා. ඒකත් වැඩි කරලා පස්සේ එතන ටික් කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මේකේ අන්තිම ඔප්ෂන් එකට යන්න. අන්තිමටම තියෙන ඔප්ෂන් එක. ඒකට ඊට පස්සේ ඒකත් ඔයාලට කැමති ගන්නට කලර් එක මික්ස් වෙන ගන්නට වැඩි කරගන්න. ඒකත් ටික් කියලා දෙන්න වැඩි පස්සේ. ඊට පස්සේ මෙතන brightness කියලා තියෙනවා. ඒකෙන් ඔයාලට brightness එක මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට කැමති මට්ටමක් අවශ්‍ය මට්ටමක් තියාගන්න. ඊටත් පස්සේ ඔයාලට මෙන්න මෙතන දෙවෙනියට තියෙන Vintage කියලා එකක්. අන්න ඒක enable කරන්න. ඒක enable කරාට පස්සේ ඔයාලට මෙන්න වගේ thumbnail එක වටෙන් අඳුරු කරලා ගන්න පුළුවන්. ඒකට මැද රවුමක් විතර විදිහට හදලා ගන්න පුළුවන්. ඒක කලර් එක වෙනස් කරන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. මේ කලර් එක වෙනස් කරගන්න ඒක හොඳටම වැඩි කරන්න. එතකොට thumbnail එකේ quality එක දෙනවා. යම් කාක් දුරට ඒක හදාගෙන මෙතන හරි ටික කියලා දෙන්න. ඊට පස්සේ දැන් අපේ වැඩ ටික ඉවරයි. අපිට මේ එකෙන් කරගන්න පුළුවන් pixel app එකෙන් කරන්න පුළුවන් වැඩ ටික තමයි මේ thumbnail එකට. මෙතනින් පස්සේ ඔයාලට මේක කරන්න තියෙන්නේ Can app එකේ. ඊට පස්සේ දැන් අපි මෙන්න මේක මෙතනින් save කරගමු. උඩ ධන ලකුණට එහා පැත්තේ තියෙනවා මෙන්න මෙතන save button එක. අන්න ඒක click කරගන්න ඔයාලා. ඒක save කරාට පස්සේ එතන වැටෙනවා save as project, save as image කියලා. ඔයාලා save as image එක දෙන්න. ඒක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතන මොනවත් ඔප්ෂන් වෙනස් කරන්න යන්න එපා. ඔයාලා මෙහෙම තියද්දි save to gallery දෙන්න. අන්න ඊට පස්සේ අපි thumbnail එක gallery එකට save වුණා කියලා පොඩි message එකක් ආවා. මෙතනින් පස්සේ ඔයාලට තියෙන්නේ Can app එකේ වැඩ. මේ app එකෙන් වැඩ ඉවරයි. ඉතින් ඔයාලා ඊට පස්සේ Can app එකට යන්න. ඔයාලා Can app එක open කරලා පස්සේ ඔයාලට Can app එකේ උඩම බලා ගන්න පුළුවන් search bar එක. අන්නේ search bar එකේ ඔයාලා search කරගන්න YouTube කියලා. YouTube thumbnail කියලා. ඒක search කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ thumbnails ටිකක් එනවා. මේ thumbnail වල templates. ඇත්තටම මේ template ටිකක් එන්නේ. ඔයාලට මේ template අවශ්‍ය ඉන්නේ Canva එකෙන් video edit කරනවා විතරයි. දැන් අපි pixel app එකෙන් video edit කරලා ඒ කියන්නේ thumbnail edit කරලා නිසා අපිට මෙන්න මෙතනින් ගන්න create a blank YouTube thumbnail කියන එක. ඒ කියන්නේ blank එක his ෆොටෝවක් තමයි අපිට ගන්න ඕනේ මෙතනින්. අන්න ඒක ඔයාලා මෙන්න ක්ලික් කරලා ඔයාලට මෙන්න මෙතන his YouTube thumbnail එකට අවශ්‍ය කරන size එකේ ෆොටෝවක් ගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේකට අපි අර ගත්තු pixel app එකෙන් හදාගත්තු ෆොටෝ එක දාගන්න ඕනේ YouTube thumbnail එකේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන යට upload කියලා දැනක් තියෙනවා. අන්න ඒකෙන් upload කරගන්න ඕනේ. මෙතන upload file කියලා දෙනවා.
ඒක ක්ලික් කරලා ඩිවයිස් එකේ ඔයාලා ගැලරි එකෙන් හරි කොහෙන් හරි ගන්න. දැන් හදාගත්තු එක ගන්න පික්සල් ලැබ් එකෙන් දැන් හදාගත්තු thumbnail එක ඇඩ් කරගන්න මේකට. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ ඇඩ් එකම බලා ගන්න පුළුවන්. මෙතන ලෝඩ් වෙනවා. ඒක ලෝඩ් වෙලා ඉවරන පස්සේ ඒක ක්ලික් කරගන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක ගානට මේ මුළු වලින් ඇදලා මේක හදා ගන්න ගන්නට මේ කොටුවට පිට වෙන විදිහට. නැත්නම් ඔයාලට මේක බ්ලැන්ක් එකක් ඉතුරු වුණාට පස්සේ thumbnail එකේ quality නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේක හරියට කරගන්න ඕනේ. දැන් අපි ඒ ටික කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඩිසයින් වලට හැවිත් alignments කියලා පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. අන්න එක ක්ලික් කරගන්න. මෙන්න මේකෙන් තමයි YouTube thumbnail එකේ quality වැඩි කරන් තියෙන්නේ. මෙතනින් ඔයාලා කැමති logo එකක් ඔයාලට ඕන graphic එකක් search කරගන්න. ඔයාලට කැමති එකක් search කරගන්න පුළුවන්. මම දැන්ට උදාහරණයක් විදිහට YouTube logo කියලා ගහගන්නවා. YouTube logo කියලා search කරගන්න. එතකොට අපිට YouTube logo එක සම්බන්ධ graphic තමයි ඉන්නේ. මෙන්න මෙතන graphics කියලා දැනගන්න තියෙනවා. ඔයාලට photos උනක් දාන්න පුළුවන්. මම graphics තමයි ගන්න. ඒතකොට graphics දැම්මම තමයි quality එක තියෙන්නේ. graphics එකෙන් දැන් මෙන්න මෙතන CEO කියලා දැක්කම ඒක CEO දෙන්න. දැන් අපි YouTube කියලා අපි search කරගත්තු YouTube logo කියන එක ඔන්න graphic ගොඩ හරියක් කියලා දෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතනින් කැමති graphic එකක් තෝරගන්න ඔයාලා. අන්න මෙන්න මේ graphic එක තෝරගන්නවා. ඔයාලට කැමති එකක් search කරලා ඕන විදිහට ඕන graphic එකක් තෝරගන්න පුළුවන්. YouTube ම කියලා නෑ. ඕන විදිහේ thumbnail එකට ඕන විදිහේ logos තෝරගන්න පුළුවන් graphic design. මම මේක අරගෙන මෙන්න මෙහෙම තියෙනවා ගන්නට මෙතනට. පිට වෙන විදිහට තැනකින් ඔයාලට. ඉතින් දැන් අපි ඒකත් කරගත්ත පස්සේ ඔයාලට ගන්නකින් කරන් තියෙන ඔන්න ඔච්චරයි. පොඩි වැඩේ කරගන්න තියෙන්නේ. පික්සල් ලැබ් එකෙන් තමයි ගොඩක් වැඩ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ මේක සේව් කරගන්න ඕන. ඔයාලා ඊට පස්සේ දකුණු අතට උඩ ගලවරේ මෙන්න මෙතන උඩට ඊතලයක් තියෙන එකක් තියෙනවා. යටට ඊතලෙ නෙමෙයි. උඩට ඊතලයක් තියෙන එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතන share link වලට යටින් download කියලා තියෙන option එක. අන්න ඒක ක්ලික් කරගන්න. ඔයාලා මෙතන size මොනවත් වෙනස් කරන්න යන්න ඒවා PNG එහෙම තියෙන suggest කරන්න ඒවා. ඊට පස්සේ මෙන්න මේක download දෙන්න. ඒක download දුන්නාට පස්සේ ඔයාලට මෙන්න බලන්න පුළුවන් ඔයාලගේ thumbnail එක load වෙනවා. අන්න ඒක load වෙලා ඉවරනාට පස්සේ ඔයාලගේ gallery එකේ මේක save වෙනවා. ඉතින් ඒක බලන් දෙන්න ඔයාලට save වෙනවා. ඉතින් ඔයාලට gallery එකේ මේක බලා ගන්න පුළුවන් save වෙලා තිනවා. gallery එකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේගේ අපේ thumbnail එක බලා ගන්න පුළුවන්. හොඳ high quality දෙනවා. zoom කරාට බොඳ වෙන්නේ එහෙම නැහැ. හොඳටම දිනවා. ඉතින් මේ විදිහේ මේ උදාහරණයක් වශයෙන් තමයි මේ thumbnail එක හැදුවා. ඔයාලට මේ විදිහට මීටත් වැඩි quality එකක් හදාගන්න පුළුවන් මේ app එක පාවිච්චි කරලා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.